දැන් ඔන්න ජෙනරල් රිවිව් එකක් කරන්න හදන්නේ. සදිත අයියාගෙන් අහන්න යන්නේ. ඔයා හිතන විදියට, ඔයාට දැනෙන විදියට දුවේද්ද පුතේද්ද කියලා කියාගන්න මම හිතන හරිම ආසයි. මම ඇත්තම කියන්න දැන් මට ජේන් ඉන්නවනේ පුතෙක් ඉන්නවනේ. ඒ නිසා මම දුවෙක්ට තමයි බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි පුතෙක් කවුරුනොත් මම පුතාට මටත් වඩා ආදරේ. මේ ඒක මොකද මේ මම අහලා තියෙනවා අපේ අම්මේ අප්පච්චිලා මාව හම්බෙද්දිත් මම දුවෙක් කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නේ. නමුත් පුතෙක් උනේ අන්තිමට මේ බාල පුතා උනේ මම. ඉතින් ඒක අවුලක්කුත් නෑ නේ අම්මා ඒක නේද? නේද මගේ හිතේ අත හිටිය පුතෙක් නේ ඒක තමයි නේ. හරි අපි දැන් බලමු බුවි. ඔන්න බුවි වාර අවස්ථාව අපි දන්නේ නැහැ සාමාන්‍ය බුවියක්ගෙන් අපිට කියෝණේම නැහැ මොකක්ද අවස්ථාව කියලා. අපි හම්බුන වෙලාවට නමුත් මොන බුවියක් වාර අවස්ථාව දැන් ඇත්තම කියන්නේ. තාම හිතෙනවා මට මේ මම කැමතිුනේ බොයි මොක් එකනේ. මගේ හිතේ පොඩි වැඩි ගන්නක් තියෙනවා කියලා ඒකට. මොලේ හිතේ පොඩි වැඩි ගන්නක් තියෙනවා කොල්ලෙකුට. ඉතින් ඔයගොල්ලෝ නෑ නිසා කවුරුවවත් ඕකේ. පියා මුලින්ම ආච්චිගෙන් අහලා බලමු. අත්තම්මගෙන් අහලා බලමු. මොකද්ද අත්තම්මට දැනෙන්නේ කියලා. ඇත්තම කියන්න පුතෙක් ඉන්නවනේ. ඉතින් දුවෙක් නම් හොඳයි. පුතෙකුණ කමක් නෑ. ඔන්න තවත් දෙන්නෙක් කිය බලමු දැන් 100ද කියන්නේ එතකොට 100ගෙන් අහලා බලමු පිළිතුර. මගේ සහෝදර සහෝදරේ මොනවද ඉන්නේ? ඒ ළමයි ඔක්කොම පිරිමි ළමයි. සම්බාධිකාවේ අනුව ඉන්නවා මේ එතකොට දුවිට හම්බුනේ ඉස්සරහම පුතේ තේරිලා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟට දුවේ. ඒ කියන්නේ දුවි මට දැන් දෙවියන් දුවනේ මම හිතන්නේ දුවිට දුවේ කියලා තමයි මම හිතන්නේ. ඔන්න අක්කයි නැන්ද. අපි නැන්දගෙන් අහලා බලමු මොකද්ද පිළිතුර කියලා. මම වෙන්නත් බැහැ. මම හිතන්නේ කොල්ලෙක් කියලා. නම් හිතන්නේ කෙල්ලෙක් කියලා. කැමති දුවෙක්. එන්නම පුත් දෙන්න තමයි ඉන්නේ. මාත් හිතනවා මේ සෞරය සෞන්දර්ය වෙන්න මේක කම්ප්ලීට් වෙන්න සයිතේ ආදරේ තවිදියකට බුලියාට තවිදිය ලෝකෙ ලකින්න අස්සර දුලස්කාවනම් හොඳයි කියලා. හරි ඒ විදිහට තමයි ඔන්න හැම දෙනාම තමන්ගේ අදහස පළ කරේ. ජේඩින්ගෙන් තමයි ඔන්න අපිට අවස්ථාව ගන්න හදන්නේ. ඔන්න ජේඩින්ට පූර්ව අයිතිය කියන අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ක්‍රමේ තමයි අපි අපෝ ක්‍රමයක්. සරිතයි. ඔයා කියන ක්‍රමේ මේමය දැන් ජෙන්ඩර් රිවීල් කරන විවිධ ක්‍රම අපිට ඇරලා තියෙනවානේ අන්තර්ජාලයේ බැලු කුපුරනවා සමහර කේක් කපද්දී ඇතුලේ පාට තියෙනවා විවිධ විචූර්ණ වැඩ. දැන් මොවිල මේ පාර වලු මට හොඳට ෂුවර් මේ අසාර්ථකව වෙන විදිහ තමයි අපි කරන්නේ. මොවිල වලු අපේ පුතාගේ කටින්ම වර්ණය මොකක්ද කියලා ගන්න. පින්ක් වුණොත් ඒ කියන්නේ කෙල්ලේ, බ්ලූ වුණොත් ඒ කියන්නේ කොල්ලේ. මිහිරාව ආවා මధుර
මధుරහස කීවා හිතහින් හිරියාවේ පෙන් සුවඳ නෑවා මිහිරාව ආවා මధుරහස කීවා හිතහින් හිරියාවේ පෙන් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පිය බඳේ ඔය තුරුලෙමයි පිය බඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ